1368යි 2025 ජූනි මාස 30 වනදා වන විට ආධුනික ඖෂධ වේදීන් ලෙස පුහුණුව ලැබීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව 57035යි 2025 ජූනි මාස 30 වන විට රේකී අමාත්‍යාංශය සහ පළාත් සභා රෝහල් යටතේ දැනට පවතින ඖෂධ වේදී පුරප්පාඩු සංඛ්‍යාව 191යි. ප්‍රශ්න දෙවෙනි කොටස පොඩ්ඩක් ඉන්න. මම උත්තරේ වුණා. මේක මම කියලා ඉන්නවා. මෙරට සමස්ත ඖෂධශාලා හිමියන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා අහන්නේ. 2024-25 වසර සඳහා මුළු ලියාපදිංචි ඖෂධශාලා ගණන 4803ක් වන අතර හිමිකාරීත්වයේ අනුව තනි පුද්ගල හිමිකාරීත්වය, හවුල් හිමිකාරීත්වය සහ සීමා සහිත සමාගමක හිමිකාරීත්වය ලෙස පවතී. සීමා සහිත සමාගමක් සතුව එක් ඔස්සලක් හෝ ඔස්සල් කීපයක් පැවතිය හැක. ඔබතුමාගේ දැන ගැනීම සඳහා මම දැනට මේ 24-25 කාලය තුල එක් දිස්ත්‍රික්ක මට්ටමින් තිබෙන ඖෂධ ශාලා 4803 සභාගත කරනවා. ඊයේ ප්‍රශ්නය ඇහුවේ මේ 4803 හිමිකාරීත්වය පිළිබඳව දැන් ඒ ලේඛනයේ සභාගත කරන්නට බෑ. මම ඒක යථාකාලදී අවශ්‍ය නම් ඉදිරිපත් කරන්න. තුන්වෙනි කොටස වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වසරකට බිහි කරනු ලබන ඖෂධ වේදීන් ගණන කීයද? ඒ අනුව දැන් සිටින උපාධාරී ඖෂධ වේදීන් ගණන කීයද? බාහිර ඖෂධ වේදී උපාධිය සඳහා මුහුණ දෙන අය අතරින් වසරකට සමත් වන ඖෂධ වේදීන් ගණන කොපමණද? ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මගින් වාර්ෂිකව උපාධාරී ඖෂධ වේදීන් 100ත් 150 අතර ප්‍රමාණයක් බිහි කරයි. 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඖෂධ වේදී උපාධාරීන් 495ක් පිටව තිබේ. ඒකට අමුණුමක් තිබෙනවා එක් විශ්වවිද්‍යාලෙන් පිටව ප්‍රමාණය. බාහිර ඖෂධ වේදී විභාගයේ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව මගින් පවත්වනවා. පසුගිය විභාගවලට අදාළ සාරාංශයන් සලකා බැලීමේදී වාර්ෂිකව සමත් අයදුම්කරුවන් ගණන සංඛ්‍යාත්මකව ගත් කල 150-200 අතර සාමාන්‍ය අගයකට වැටෙනවා. හතරවෙනි කොටස ආධුනික ඖෂධ වේදීන්ගේ පුහුණුව සවි බල ගැනීම උදෙසා රජය විසින් දියත් කිරීම අපේක්ෂිත සැලසුම් මොනවාද? මෙතෙක් පවත්වාගෙන ලැබූ ආධුනික ඖෂධ වේදීන් පුහුණු කිරීමේ ක්‍රමවේදය මොකක්ද කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව විසින් ආධුනික ඖෂධ වේදීන්ගේ පුහුණුව ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සූසුකම් සහිත ඖෂධ වේදීන්ගේ අධීක්ෂණය යටතේ ආධුනික ඖෂධ වේදීන්ට පුහුණුව ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. ආධුනික ඖෂධ වේදීන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පුහුණුව ලබා දීමට කටයුතු කරමින් සිටින අතර එතුළින් ප්‍රජා ඖෂධශාලා පද්ධතිය සංවර්ධනය කර ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමට අපේක්ෂා කරනවා. 5. ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව මගින් බාහිර ඖෂධ වේදීන්ගේ විභාගය නැවැත්වීමට තීරණය කර නොමැත. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රජා ඖෂධශාලා පද්ධතිය අවශ්‍යතාවය සැලකීමට ගනිමින් වසරකට දෙවරක් විභාගය පැවැත්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව තීරණය කර ඇත. මේක මන්ත්‍රීතුමා එක්ක එක සැරයක් තියෙන නැත්නම් සමහර වසරකට තිබ්බෙම නැහැ. දැන් අපි අවුරුද්දකට මේ විභාගෙ දෙසරයක් පවත්වලා මේ ඖෂධ වේදීන්ගේ ප්‍රශ්න උත්තරයක් හොයනවා. 6 වෙනි කොටස දැන් මේ අහන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2025 වසර තුලදී බලපත්‍ර යාවත් කාලීන ප්‍රතික්ෂේප කරපු විදිය ගැන 2025 වර්ෂයේ ආරම්භයේ සිට 2025 ජූලි 18 දින දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම්පත් 2039ක් ලැබී ඇත. ඉන් 1820කට නව බලපත්‍ර ලබා දී ඇත. එනම් ඖෂධ ශාලා බලපත්‍ර ඉල්ලුම් කළ ඖෂධ ශාලා හිමියන් 89%කට 89.25කට විපක්ෂ නායකතුමා බලපත්‍ර ලබා දීලා තිබෙනවා. මං හිතනවා ඔබ නියෝජනය කරන්න ඕනේ මේ 90%කට ආසන්න ප්‍රමාණය මිසක් ඉතුරු 10% නොවේ. 2025 වසරේ ජූලි මාස 18 වෙනි දින දක්වා ඔසුසල් 219ක් සඳහා බලපත්‍ර යාවත්කාරණ කිරීම తాවකාලිකව අත්හිටුවා ඇත. ඉන් ඔසුසල් 137ක් ඖෂධ වේදීන් පූර්ණකාලීනව ඖෂධ ශාලාවේ සේවයේ නියුතු නොවීම හේතුවෙන් වන අතර පූර්ණකාලීනව සේවයේ නියුතු විය හැකි වගකිව යුතු ඖෂධ වේදියෙක් ඉදිරිපත් කරන තෙක් බලපත්‍ර යාවත්කාරණ කිරීම తాවකාලිකව අත්හිටුවා ඇත. දැන් මගෙන් ඉල්ලන්නේ මොකද්ද? ඉල්ලන්නේ ඖෂධ වේදීන් නැති ඖෂධ ශාලා සඳහා බලපත්‍ර ලබා දෙන්න කියලා. ඒක කරන්න බෑ ගරු කතානායකතුමනි. ඒ කියන්නේ 2039න් 1820කට බලපත්‍ර ලබා දීලා තිබෙනවා නියමිත සූසුකම් සම්පූර්ණ කරලා මේ 137ට ඒ කියන්නේ ඉල්ලුම් කරපු අයගෙන් 6.7කට නියමිත ඖෂධ වේදීන් නැහැ. ඒ නිසා තමයි බලපත්‍රය ලබා දීම නැති කරලා තියෙන්නේ. ඊට අමතරව ඉතිරි ඔසුසල් 82 ප්‍රමාණය යහපත් ඖෂධ ශාලා පරිචයන් සඳහා වන
මාර්ගෝපදේශ මාලාවේ මාර්ගෝපදේශ guidelines for community pharmacy practice මේක 2022 නිකුත් කළේ සම්පූර්ණ නොකිරීම හේතුවෙන්. ඒ කියන්නේ ඖෂධ ශාලාවක පවතින ඕන નિયમિત ප්‍රමිතීන් නොමැතිකම නිසා ඉතිරි ඖෂධ ශාලා 82 බලපත්‍ර නිකුත් කරන අතර කළා තියෙනවා. ඉතින් ගරු කතානායකතුමනි 2039ක් ඉල්ලුම් පත්‍ර ඇවිල්ලා අපි ඒ සූසුකම් සම්පූර්ණ කරපු 1820කට 90කට බලපත් ලබා දීලා තිබෙනවා. දැන් මේ සමහර ඖෂධ ශාලා හිමියන්ගේ සංගම් කතා කරන්නේ මුළු රටේම මේක දුන්නේ නැහැ වගේ. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ මේ 110 ඒ ප්‍රශ්නයත් අපි නතර කරන් ඉන්නේ ඒ ඖෂධ ශාලා සහ ඖෂධ වේදීන්ගේ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්න නිසා. ඒගොල්ලන්ට කාලයක් ලබා දීලා තිබෙනවා. નિયમિત ඖෂධ වේදීන් හොයාගන්න, ප්‍රමිතිය සම්පූර්ණ කරන්න. එතකොට බලපත් ලබා දෙනවා. 7 වෙනි කොටස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සෑම විටම 2015 සමාවෙන්න. දැන් මේ අහන්නේ මෙහෙමයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙර පැවති ලිහිල් ක්‍රමවේදයේ නිවත්ව. කියන්නේ ලිඛිත විභාගේ පාස් වුණත් පාස් වෙලා වයිව එක ෆේල් වුණොත් ආයෙ තුනටම ලියන්න ඕන. ඒ නිසා අපි මේ විභාගේ කොටස් තුන වෙනෙන්ම අරගෙන එක් කොටසක් සමත් වුණා නම් අසමත් වුණත් ඊළඟ කොටස වලට යන්න පුළුවන් හැටියට සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ වාර කීපයකදී විභාගේ කොටස් තුන සම්පූර්ණ කරන්න පුළුවන් විදිහට අවස්ථාව හදලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි ලිඛිත විභාගයේ සමත් අයට ඖෂධ වේදියෙක් යටතේ පුහුණුව ලබා ගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ වගේම මෙම ආයතන අතර සම්බන්ධීකරණය වැඩි කරලා තියෙනවා. ලියාපදිංචි ක්‍රියාවලිය වේගවත් කරනවා කෙටි කාලීනව. ඒ නිසා මේ ඉතුරු ෆාමසි මේ 10%ටත් Tamanට ඖෂධ වේදීන් නැත්නම් 106කට විතර ඖෂධීන් සපයා ගැනීම සඳහා වන ක්‍රමවේදයක් අපි සකස් කරලා තිබෙනවා. මේ කමිටු වාර්තාව අනුව සහ පනත අනුව ඒ අනුව අපි කටයුතු කරන්නේ. ඔබතුමා ගරු විපස්සනා උද්දරවන විනාඩි තප්පර 30ක් දෙන්නම් මේ දැන් වෙලාව ඉක්ම ගොස් තියෙන කාලෙ වෙන් වෙලා තියෙන ප්‍රමාණය.